මම ඉස්සරහා කඩේ ඉද්දී මහා හෙන හඬින් පිපුරුම් සද්දයක් ආවා. උඩ බලනකොට ධනුෂ්ලාගේ කඩේට උඩින් තිබුණු ලොකු ගහක් එක්ක විශාල ගල් කුට්ටියක් පෙරලීගෙන ආවා. දුවන්න හැදුවත් ලොකු ගල් කුට්ටියට තප්පර ගානකින් ධනුෂ්ලාගේ කඩේ සුන්බුන් ගොඩක් බවට පත් වුණා. පසුගිය සෙනසුරාදා පෙරවරුවේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාවේදී 6 දෙනෙකුට මරු කැඳවමින් සිදුවුණු නායාමේ සිදුවීම ඇසින් දුටු අනිල් අබේකෝන් මහතා සිය බීසුණු අත්දැකීම එලෙස විස්තර කළේය. ඔවුන්ගේ දැස් ඉදිරියේදී සිදු වූ මෙම ඛේදවාචකයෙන් පුද්ගලයන් 6 දෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයන් 6 දෙනෙක් කෑගල්ල සහ මාවනල රෝහල් වෙත ඇතුළත් කොට තිබේ. පහළ කඩුගන්නාව ගණේ තැන්න ප්‍රදේශයේ කඳු බැවුම දෙසට වන්නට ඉදිකොට තිබූ වෙළඳසැලක් සහ නිවසක් මතට විශාල ගලක් සහිත පස් පෙරළී යාමෙන් මේ නායෑම සිදුව තිබුණේ ඉකුත් සෙනසුරාදා උදෑසන පෙරවරු 8:45ට පමණය. ඒ වන විටත් මේ ප්‍රදේශයට පැවති අධික වර්ෂාව හේතුවෙන් නායෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ බව පැවසේ. පුලන්දවේ රාමයියා රඝුනාഥන් සසීදරන් නම් අයෙකුට අයත් බව පැවසෙන ධනුෂ් හෝටලේ සහ ඔහුට අයත් නිවස මේ හේතුවෙන් සම්පූර්ණයෙන් විනාශ වී ඇත. වෙළඳසැල හිමිකරුගේ 66 හැවිරිදි පියා වන රාසලිංගම් කරුණාකරන් හා ඔහුගේ බිරිඳ වන වයස අවුරුදු 30ක් වයස ඇති කිසාලංගමී නිශාන්තනී කරුණාකරන් මෙන්ම මාවනැල්ල වැලිගල්ලේ පදිංචි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරියක වූ 31 හැවිරිදි ලහිරු සමරකෝන් කඩුගන්නාවේ පදිංචි ලින්ටන් ජානක කුමාර ජයසිංහ ඇමිලිපිටිය නවනගරේ පදිංචි රුවන් කුමාර හීනරන්දෙණිය ගම්පොළ පදිංචි පුලස්ති බණ්ඩාර ඇතුළු 6 දෙනෙක් සිය ජීවිතෙන් සමුගෙන ගියහ. අනතුරු හේතුවෙන් තුවාල ලැබූ පිළිමතලාවේ පදිංචි තිලාන් මුණසිංහ, හිඟුලේ පදිංචි චන්ද්‍රිකා වසන්ති දාන්තෝරේ, රාමයියා රාමනාഥන්, ක්‍රිෂාන්ති පූජා සහ සම්පත් බණ්ඩාර ඇතුළු 6 දෙනෙකු කෑගල්ල සහ මාවනැල්ල රෝහල් වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කොට තිබිණි. පහළ කඩුගන්නාව ගණේ තැන්න ප්‍රදේශයෙන් 22 වනදා පෙරවරුවේ සිදු වූ නායෑමෙන් විපතට පත් වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් ඊයේ වන විට අවසන් කිරීමට තීරණය කොට තිබුණේ දැවැන්ත මෙහෙයුමකින් අනතුරුවයි. මෙම සිද්ධිය සිදු වූ වහාම සුන්බුන් අතර සිරුවුවන් සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කෙරුණු අතර ඒ සඳහා යුද හමුදා බට කණ්ඩායම්, අපදා කළමනාකරණ නිලධාරීන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්, ප්‍රදේශවාසීන්, ගිනි නිවීමේ බට කණ්ඩායම්, පොලිසිය, රෝහල් හා ගිලන්රොත කාර්ය මණ්ඩලය ඇතුළු බොහෝ පිරිසක් එක්ව තිබුණේ ඒ වන විට ඇදහැලෙමින් තිබූ වර්ෂාවද නොතකමිනි. පවතින තත්ත්වය හමුවේ නුවර කොළඹ ප්‍රධාන මාර්ගය ගණිතන ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් වසා දැමීමටද පොලිසිය පියවරගෙන තිබිණි. විනාශ වූ වෙළඳසැලට මුහුණලා මාර්ගයෙන් එහා පස තවත් තාපන ශාලාවක් පිහිටා ඇත. අනිල් අබේකෝන් මේ සිද්ධිය වන විට රැඳී සිට ඇත්තේ එහිය. සිද්ධිය දැසින්ම දුටු අය අතර ඔහුද වේ. සෙනසුරාදා උදේ 7ට මම මෙතනට ආවේ. අපි උදේ කඩේ වැඩ කරමින් හිටියා. වෙනද වගේ ඉදිරියේ තිබෙන ධනුෂ්ලාගේ කඩෙත් වැඩ පටන් ගෙන තිබුණා. ඊට කලින්ද හොඳටම වැස්ස. ඒත් ඒ වෙලාවේ හොඳට අවු පායලා තිබුණේ. වෙලාව 8:45ට 8:50ට විතර ඇති. එක පාරටම මහා හෙන හඬක් වගේ ඇහුණා. මම හිතුවේ උඩින් එන කෝච්චි පාරේ කෝච්චියක් පෙරලනවා වද කියලා. එක පාරටම උඩ බලනකොට ලොකු ගහක් එනවා දැක්කා. තප්පර කීපයයි. අඩි 100ක් විතර උඩින් තිබූ මහා පර්වත කුට්ටියක් වේගෙන් පහළට එනවා දැක්කා. ජීවිත ආශාව අත්හැරියා. මම එතන හිටිය කුඩා දරුවත් අරගෙන දුවන්න හිතුවා. දුවනොත් එයා හිතන්නවත් වෙලාවක් තිබෙන්නේ නැහැ. දුම් ගොඩක් එක ධනුෂ්ලාගේ කඩේ සුන්බුන් ගොඩක් වුණා. අපිට මේ මොකක්ද උනේ කියලා අදාහ ගන්න ටිකක් වෙලා ගියා. ඇති වුණු කම්පණයට අබේකෝන් මහතා පැවසීය. අනේ අපි හරි අමාරුවක වැටුනේ. අපිත් කෑ ගහනවා බේර ගන්න කියලා. ඇතුළනුත් ඇහෙනවා බේර ගන්න කියලා කෑ ගහන සද්දේ. ඒත් අපිට කිට්ටු වෙන්නවත් බැහැ. අන්තිමේදී කොහොම හරි කට්ටිය එකතු වෙලා පළමු පුද්ගලයා මේ කන්දෙන් බේරා ගන්නකොට පැය 3ක් විතර ඇති. මුලින්ම බේරගත්තේ කඩේ වැඩ කරන ළමයෙකුයි අර ඇල්ටෝ කාර් එකෙන් ආව කෙනෙකුයි. පෞද්ගලික ඇඟලුම් කම්හලක කට්ටියක් තේබොන්න ඔය කඩේ නවත්තලා තිබිලා. ඒ අයගෙන් කිහිප දෙනෙකුටත් හානි වුණා. යයිද ඔහුසේ අත්දැකීම් විස්තර කළේය. බිරිඳ සුන්බුන් අතරට සිර වෙද්දී කඩහිමි ස්වාමියා 99න් දිවි ගලවාගෙන අනිල් අබේකෝන් පවසන ආකාරයට මේ අනතුරින් මියගොස් සිටින පුද්ගලයන් අතර හෝටලේ හිමි ධනුෂ්ගේ බිරිඳ සහ ඇගේ පියාද වෙයි. කඩේ අයිති ධනුෂ් ඒ වෙලාවේ තමයි බඩු ගෙහෙන කියින් කඩේට ආවේ. ඔහු වාහනේ නතර කරලා ඇතුළට යනකොටම තමයි මේක වුණේ. වාසනාවකට ඔහුට ලොකු හානියක් වුණේ නැහැ. ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගේ බිරිඳ සෙද්දින් මියගොස් තිබුණේ ඔවුන්ගේ දියණිය සහ දැනට ආබාධිත තත්ත්වයේ පසුවන පුතුද තනි කරමිනි.
ව්‍යාපාර හිමිකරුවාගේ බිරිඳ මෙන්ම ඇගේ පියාණන්ගේ දේහ එවන විට තිබුණේ මාවනල රෝහලේ මෘත ශරීරාගාරයේය. ඔවුන්ගේ සිරුරු තැන්පත් කිරීමට ඔවුන්ගේ සමීප ඥාති නිවසක් එවන විට සූදානම් වෙමින් පැවතිනි. ඔවුන්ගේ අවමංගල කටයුතු අද දින සිදු කෙරෙන බව මෙම ව්‍යාපාර හිමිකරුගේ සොයුරියක් ප්‍රකාශ කළාය. සොන්මුන් අතර සිරව සිටි පිරිස මුදා ගැනීම මෙහෙයුම් අතර පස් කන්දර යටව සිටි කාන්තාවකගේ දිවි බේරා ගැනීමට මුදා ගැනීමේ කණ්ඩායම් සමත්ව තිබිණි. පැය ගණනාවක් තිස්සේ පස් කන්දර යට වී සිට දිවි බේරාගත් දන්තුරේ හලියද්ද පදිංචි 56 හැවිරිදි චන්ද්‍රිකා නිශාන්ති මේ වෙළඳසැලේ සේවය කළ හැකි. පස් අතරින් මුදාගත් ඈ වහාම මාවනල රෝහල වෙත ඇතුළත් කිරීමට පියවරගෙන තිබිණි. එදා ඈ මුහුණ දුන් සිදුවීම් පිළිබඳව පැවසුවේ මෙවැන්නකි. ගෙදර වියදම් එක ගෙදර නිකම් ඉන්න නිසා මේ හෝටලේ වැඩට එනවා. මේ කඩේ වැඩට ඇවිත් දැන් මාස 6ක් විතර. එදා උදේ මට කඩේට උඩින් ගහක් එනවා වගේ තේරුණා. මම කඩේ අංකල්ට කිව්වා ගහක් එනවා දුවමු කියලා. ඒ දුවගෙන කඩේ මැදක් හරියට විතරයි ආවේ. දුවගන්න හැකියාවක් ලැබුණේ නැහැ. බිම් දෙකක් අතර මම හිර වුණා. මට හුස්ම ගන්න පුළුවන් මට්ටමට එතන පරතරයක් තිබුණා. ඒ නිසා පහසු වුණා. මම ඇතුලේ එහෙට මෙහෙට වෙන්න ගිහින් මගේ අත කැපුණා. එතන තිබ්බ බොයිලරුවේ වතුර හැලිලා කකුල ටිකක් පිච්චුණා. ටික වෙලාවක් ඇදී සීතලක් ආවා. මම හිතුවා බොයිලරුවේ වතුරත් නිවිලා කියලා. මට පිටිපස්සේ ගෑස් සිලින්ඩර් සේරම තිබුණා. එතන ඉඳන් මම කතා කරන එක පිටට ඇහෙන්නේ නැහැ. ඒත් පිට කතා කරන ඒවා මට ඇතුළට ඇහෙනවා. සේරම සුද්ධ කරලා එක්කෙනෙක් කීවා මේ බීම් එක කඩලා අපි ඇතුළට යමු කියලා. ඒ යන කෙනාට තමයි මම කීවේ අනේ මල්ලි මම ඇතුළේ ඉන්නවා කියලා. ඒ අතරේ උඩින් වතුර පාරක් ආවා. ඒ අවස්ථාව නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. මට මතක් වුණේම මගේ දුවයි මහත්තයයි තමයි. මාව බේරාගත් අයට මම පින් දෙනවා. මම ඇතුළේ ඉන්නකොට ජීවිතේ බේරෙයි කියලා හිතුවෙත් නැහැ. මම නැති වුණොත් දුවට මොකක් වෙයිද කියලා මහ ලොකු දුකක් වේදනාවක් ඇති වුණා. එක මල්ලි කෙනෙක් කිව්වා අපි මේ කොන්ක්‍රීට් එක කඩලා ඇතුළට රිංගමු කියලා. එතකොට නම් මට හිතුණා ජීවිතේ බේරෙයි කියලා. එතන කම්බියක් තියෙනවා. ඒක කැපුවොත් මට රිංගාගෙන ඉන්න පුළුවන් කියලා මම එයාට එළිය කතා කරන කෙනාට කිව්වා. ඊට පස්සේ කම්බිය අයින් කරලා එක මල්ලි කෙනෙක් මාව ඇදලා ගත්තා. යයිද ඒ පැවසුවාය. වසර කිහිපයක සිට නායාමේ අවදානමක් පවතින බවට මේ ප්‍රදේශයේ පදිංචි පිරිස් වෙත අනුතුරු අඟවා තිබූ බවද ඒ නොතකා තවදුරටත් එම ස්ථානයේ ව්‍යාපාරික අවශ්‍යතාව වෙනුවෙන් ඇතැම් පිරිස් රැඳී සිට ඇති බවද රාජ්‍ය නිලධාරීහු පෙන්වා දෙති. අනුතුරු සිදු වූ පසු වාහන ගමනාගමනය නතර කොට විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම් දුන්නද අනුතුරු නැරඹීමට එහි පැමිණි පිරිස් ඉවත් කිරීමට පොලිසියට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබිණි. මින් පෙරද මේ මාර්ගයේ නායම් කිහිපයක් සිදුව තිබුණද ජීවිත හානි රැසක් සිදු වූ මුල් අවස්ථාව මේ බව සැලකේ. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගණේතන සහ පහළ කඩුගන්නාවේ පළතුරු කඩපෙළි පසු කරමින් මාවනල්ල දෙසට පැමිණෙන විට පහළ කඩුගන්නාවේ ඉපැරණි අම්බලම පසු කර වංගු 3ක් පමණ ගිය පසු කඩුගන්නාව කන්ද දෙසට වන්නට මෙම නායකයන් වෙළඳසැල ඉදිකොට ඇත. අඩි 600කටත් වඩා උස්සකින් නිතු කන්දක පාමුල පිහිටි මේ වෙළඳසැල ඉහළින් බැලූ බැල්මට මහ විශාල ගල් පර්වත මෙන්ම විශාල ගස්ත දැකිය හැකිය. කෑගල්ල ප්‍රදේශයේ පදිංචි කස්තුරි රූපසිංහ මේ සිදුවීම ඇසින් දුටු තවත් පුද්ගලයෙකි. ඒ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ මෙවැන්නකි. මේ සිද්ධිය වෙන අවස්ථාවේ මම මීටර් 20ක දුරකින් ඉන්න ඇති. බෙහෙත් ගන්න පෙරදෙනි රෝහලට ගිහින් එන අතර තමයි මේ සිදුවීමට මුහුණ දුන්නේ. මම දැක්ක දූවිලි ගොඩක් උඩ යනවා. බයික් එක නවත්තලා මිනිත්තුවක් ගියේ නැහැ. කන්ද නාය ආවා. මේ අටමුණු කඩේ ඉස්සරහ වාහන දෙකක් දෙපැත්තේ නවත්තලා තිබුණාට ඒ වාහනවල සෙනග හිටියේ නැහැ. විශාල ගල් කුට්ටියක ජල පහරක් ආවා. දූවිලි ගොඩක් එක්ක මහ විශාල ශබ්දයක් ඇහුණා. ඒ සමගම කම්බි කිහිපයක් බිමට පතිත වුණා. මම එකපාරම හිතුවේ විදුලිය තිබෙන කම්බි කියලා. පස්සේ තමයි ටෙලිෆෝන් කම්බි බව දැක්කේ. මාවනැල්ල සියමලා පිටිය වැලිගල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මහනුවර ධර්මරාජ විද්‍යාලය ආදී ශිෂ්‍යයෙකු මෙන්ම පෙරදෙනි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ කතිකාචාර්ය ධුරේ දරමින් සිටින ලහිරු සමරකෝන්ට සේ ජීවිතය හිමිව තිබිණි. ඔහු පැමිණි කළු පැහැති ඇල්ටෝ වර්ගයේ කාර් රථයේ සුන්බුන් වූ ගොඩනැගිලි අසල දක්නට ලැබුණේ තරමක හානි සහිතවය. ඔහුගේ පියා ප්‍රසිද්ධ උපකාරක පන්ති ආචාර්යවරයෙකු වන ගාමිණී සමරකෝන්ය. ලහිරුගේ වියව පිළිබඳව ඔහුගේ ඥාතියෙක් වූ චානක බණ්ඩාර පැවසුවේ එදින විශ්වවිද්‍යාලයේ නිවාඩු දිනයක් වූ නිසා යාළුවන් දෙදෙනෙක් විසින් මහනුවර ප්‍රදේශයේ වැඩක් සඳහා මේගේ කතිකාචාර්යවරයා කැටුව ගිය බවය. ඔහු නිවසෙන් පිටව ගොස් ඇත්තේ උදෑසන ආහාරය දනගෙනය. උදෑසන මෙම වෙළඳසැලෙන් ආහාරගෙන යෑමට නැවතී ඇති අතර එම අවස්ථාවේ මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති බව ඔහු පැවසීය. මෙම පස්කඳ සහ ගල් පර්වතයෙන් යට වූ මෙහෙයුමෙන් මුලින්ම මුදාගත්තේ කතිකාචාර්යවරයා වූවත් ඔහු රෝහල වෙත ගෙන යන විටත් මෙලව හැර ගොස් තිබිණි.
සුන්බුන් ඉවත් කිරීම දිගටම සිද්ධිය වූ දිනට පසු දින එනම් ඊයේ වන විටත් විශාල ගල් කුට්ටියට යටවීමෙන් විනාශ වූ හෝටලය සහ එහි නිවස තිබූ ස්ථානයේ ගොඩගැසී තිබූ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු වෙමින් තිබිණි. ආපදා කළමනාකරන මධ්‍යස්ථාන නිලධාරීන් කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් සහ මාවනෑල ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිසිය නිලධාරීන් මෙම කටයුතු වලට සම්බන්ධ වී සිටි අයුරු දැකගත හැකි විය. සුන්බුන් අතරින් තවමත් කුඩාතිය පහරක් ගලාගෙන යන නිසා කඩා වැටුණු පස්කන්ධ තවදුරටත් ප්‍රසාරණය විය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීහු අනතුරු අඟවති. මේ අතර නායාම සිදු වූ ස්ථානයේ අවට නිවාස සහ ගොඩනැගිලිවල පිරිස් එම ස්ථානය ඉවත් කිරීමටද කටයුතු කොට ඇත. මේ අතර කෑගල් දිස්ත්‍රික් අතිරේක ලේකම් දිලීප් නිශාන්ත පැවසුවේ මේ ප්‍රදේශයේ මාධ්‍ය අවදානම් කලාපයක් බවට මින් පෙර සිටම මේ පිරිසට අනතුරු අඟවා තිබූ බවය. ඒ බව නොතකමින් ව්‍යාපාරික අවශ්‍යතාව වෙනුවෙන් ඇතැමුන් මේ ස්ථානයේම රැඳී සිටි බවද ඔහු පෙන්වා දුන්නේය. පහළ කටුගන්නා ප්‍රදේශයේ මහා මාර්ගයේ ඉහළින් පවතින කඳුවල ඇති පාෂාණ අධික කුස්තුර සහිත වන අතර ඒවා පහසුවෙන් ගැලවී යාමේ අවදානමක් සහිත බැවින් එම පාෂාණ ස්තරවල ස්ථායීතාව ගැන තවදුරටත් පර්යේෂණ කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කෑගල්ල දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ නිමාලි වීරසිංහ මහත්මිය පැවසුවාය. මහා මාර්ගයට අනතුරුදායක වන පාෂාණ ඉවත් කළ යුතු බවත් ඊට පෙර මෙම පාෂාණ සම්බන්ධයෙන් ඩ්‍රෝන තාක්ෂණයද උපයෝගී කරගෙන සමීක්ෂණයක් ඊයේ දිනේ සිදු කෙරුණු අතර ඉදිරියේදී නිරීක්ෂණ මත තීන්දුවක් ගන්නා බවත් ඇය තවදුරටත් පැවසුවාය. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.